විශ්වාසයේ නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ දේවල් දැන්ම ඔබේ නිවසින් අයින් කරන්න. ඔබට කවදා හෝ නිවසකට ඇතුල් වූ පසු අමුතු නොසන්සුන් ශක්තියක් දැනී තිබෙනවාද? අද වීඩියෝවෙන් ඔබේ නිවසට අවාසනාව ගෙන එන බව කියන ඉහළම දේවල් මොනවාද? ඔබ වාසනාව විශ්වාස කළත් නැතත් ඔබේ විසිත්ත කාමරයේ ඇති සමහර දේවල් ගැන දෙවරක් සිතා බැලීමට මේ කාලයයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කැඩුණු කැඩපතක්. කැඩපතක් කැඩීම වසර 7ක අවාසනාවක් ගෙන දෙන බව අප බොහෝ දෙනෙක් අසා තිබෙනවා. නමුත් ඔබ දන්නවාද ඒ ඇයි කියලා? මෙම විශ්වාස පුරාණ රෝමය දක්වා දිව යනවා. එහිදී කැඩපත් ඔබේ ප්‍රතිරූපය පමණක් නොව ඔබේ ආත්මයද පිළිබිඹු කරන බව විශ්වාස කරනවා. කැඩපතක් කැඩී තිබීම ඔබේ ආත්මයට හානි කිරීමක් ලෙස සැලකෙනවා. ෆෙන්ෂුයින්හි පවා කැඩුණු බඩු විශේෂයෙන් දර්පණ ඔබේ නිවසේ ශක්තිය හීන කරන බව විශ්වාස කරනවා. ඔබේ නිවසේ කැඩුණු කැඩපතක් තිබේ නම් එය අයින් කර දමන්න. මියගිය හෝ මිය යන ශාක. ශාක යනු ජීවිතය, වර්ධනය සහ සමෘද්ධිය සංකේතවත් කරනවා. ඒවා මැලවීමට හෝ මිය යාමට පටන්ගත් විට එය දි รา පත් වීම සහ ඍණ ශක්තිය සංකේතවත් කළ හැකියි. මියගිය ශාක ගෘහස්තව තබා ගැනීම එක තැන පල්වීමට සහ අවාසනාවට ආරාධනා කරන බව විශ්වාස කරනවා. සෑම විටම ඔබේ නිවසින් මියගිය ශාක හෝ මල් ඉවත් කර වාසනාව ආකර්ෂණය කර ගැනීම සඳහා නිරෝගී දීප්තිමත් ඒවා වෙනුවට ආදේශ කරන්න. ක්‍රියා නොකරන ඔරලෝසු. කැඩුණු ඔරලෝසුවක් යනු නිෂ්ඵල සැරසිලි කිරීමක් පමණක් නොවේ, පෙන්ෂියුන්හි එය එක තැන පල්වෙන ශක්තිය සහ කාලය නිශ්චලව පැවතීම සංකේතවත් කරනවා. චීන සංස්කෘතිය තුල ඔරලෝසුවක් තෑගි කිරීම අවාසනාවක් ලෙස සැලකනු ලබන්නේ එය මරණයට ගණන් කිරීම සංකේතවත් කරන බැවින්. ඔබේ නිවසේ ඔරලෝසුවක් තව දුරටත් ක්‍රියා නොකරන්නේ නම් එය සවි නොකරන්න හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න. ඍණාත්මක හෝ දුක්බර කලාකෘති. ඔබේ නිවසේ ශක්තිය ඔබ වටා ඇති රූප මගින් බලපායි. තනිකම, බලාපොරොත්තු සුන්වීම හෝ ප්‍රචණ්ඩත්වය නිරූපණය කරන කලාකෘති ඔබේ අවකාශයට සමාන හැඟීම් සහ ශක්තියක් ආරාධනය කළ හැකි. ඒ වෙනුවට සාමය, ප්‍රීතිය සහ සෞභාග්‍ය වර්ධනය කරන උසස් සහ ධනාත්මක රූප වලින් ඔබේ නිවස පුරවන්න. කළු බලලුන්. සමහර සංස්කෘතීන් වල කළු බලලුන් අවාසනාවේ සංකේත ලෙස සැලකෙනවා. මධ්‍යතන යුගයේදී ඔවුන් මායා කර්මය සහ නපුර සමග සම්බන්ධ වෙනවා. කෙසේ වෙතත් බොහෝ සංස්කෘතීන් වල කළු බලලුන් ඇත්ත වශයෙන්ම වාසනාවේ සහ ආරක්ෂාවේ සංකේත බව සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා. විනිශ්චය කිරීමට පෙර ඔබේම සංස්කෘතික සන්දර්භය තේරුම් ගැනීම වැදගත් වෙනවා. නමුත් ඔවුන්ගේ පැමිණීම අසහනය ගෙන දෙන බව ඔබට පෙනී ගියහොත් ඔබ එයින් මිදෙන්න. නිවස තුල තිබෙන මකුළු දැල් සහ දූවිලි. සමහර විශ්වාසයන්ට අනුව එය ඍණ ආත්ම සහ නරක ශක්තිය ආකර්ෂණය කරගත හැකි. නිතිපතා පිරිසිදු කිරීම සනීප ආරක්ෂාව පවත්වා ගැනීම පමණක් නොව හොඳ ශක්ති ප්‍රවාහයක්ද සහතික කරයි. කොන්වල සහ දූවිලි ස්තරවල මකුළු දැල් නොසරකා හැරීම තුලින් ඔබේ පෞද්ගලික ජීවිතයේ එකතැන පල්වීමට හේතු විය හැකි බව විශ්වාස කරනවා. නොදන්නා හෝ අඳුරු සම්භවයක් ඇති වස්තුන්. පෞරාණික හෝ භාවිතා කළ භාණ්ඩවලට ඒවායේ පෙර හිමිකරුවන්ගේ ශක්තිය රැගෙන යා හැකියි. යම් භාණ්ඩයක් කම්පනය හෝ
ඍණාත්මක බව අත්විඳ ඇති කෙනෙකුට අයත් නම් එය එම ශක්තිය ඔබේ නිවසට ගෙන යා හැකි. භාවිතා කළ භාණ්ඩ ගෙනීමට පෙර සෑම විටම පිරිසිදු කරන්න හෝ ආශිර්වාද කරන්න. නැතහොත් ඒවා ඔබට නරක හැඟීමක් ඇති කරන්නේ නම් ඒවා සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න. නිවස තුල පතොක් පැල. පතොක් අඩු නඩත්තුවක් අවශ්‍ය වේ. නමුත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඒවායේ උල් කටු නිසා ඒවා නිවස තුලට ගැටුම් ඇති කරන බවයි. ෆෙන්ෂුයින්හි ඒවා ආතතිය ඇති කරන බව කියනු ලැබේ. ඔබ පතොක් වලට කැමති නම් ඒවායේ ශක්තිය ඔබේ සම්බන්ධතා දෙසට යොමු නොකර පිටතට යොමු කර තබා ගැනීමට ඒවා ජනේලය අසල තබන්න. කාන්දුවන කරාම. බොහෝ සම්ප්‍රදායන් තුල ජලය, ධනය සහ සෞභාග්‍ය නියෝජනය කරනවා. කාන්දුවන කරාමයක් යනු ජල නල ගැටලුවක් පමණක් නොවේ. එය සංකේතාත්මකව ඔබේ සමෘද්ධිය සිඳී යාමක්. කාන්දු සවිකිරීම ජලය ඉතිරි කරනවා පමණක් නොව වාසනාව සහ සෞභාග්‍ය පිටතට ගලා යාම නතර කරනවා. තවත් දොරකට මුහුණලා ඇති දොරක්. ගෘහ නිර්මාණ ශිල්පයද අවාසනාව ගෙන දිය හැකියි. විශේෂයෙන් දොරවල් දෙකක් පෙළගස්වා ඇතනම් ෆෙන්ෂුයින් මූලධර්ම වලට අනුව ඔබේ ඉදිරිපස දොර, පිටුපස දොරක් හෝ වෙනත් දොරක් සමග ඍජුවම පෙළගස්වා ඇති විට එය ධනාත්මක ශක්තිය වේගයෙන් ඇතුළු වී වහාම ගැලවී යාමට ඉඩ සලසයි. මේ මූල්‍යමය පාඩුවකට මගහැරුණු අවස්ථාවන්ට සහ සමගිය නොමැතිකමට හේතු වෙනවා. හිරු බැස යාමෙන් පසු බිම අතුගා දැමීම ධනය හා සමෘද්ධිය අතුගා දමන බව විශ්වාස කරනවා. වාස්තු ශාස්ත්‍රයේ මුල් බැසගත් මෙම සම්ප්‍රදාය අනතුරු අඟවන්නේ රාත්‍රී කාලයේ පිරිසිදු කිරීම ආත්මයන්ට බාධා කළ හැකි හෝ අවාසනාව ආකර්ෂණය කරගත හැකි බවයි. විශේෂයෙන් ඔබ ප්‍රධාන දොරටු අසල අතුගාන්නේ නම් එය දූවිලි හා අපිරිසිදුකම් පමණක් නොව ධනයේ දේවතාවිය වන ලක්ෂ්මී ඉවත් කරන බව කියනු ලැබෙනවා. ඇඳ යට නොයෙකුත් දේ දැමීම. සමහර අය ඇඳුම් හෝ අහඹු පෙට්ටි ඔවුන්ගේ ඇඳ යට ගබඩා කරනවා. නමුත් ෆෙන්ෂුයින් අනතුරු අඟවන්නේ මේ විශාල වැරැද්දක් විය හැකි බවයි. ඔබේ ඇඳ විවේකය, සිහින සහ චිත්ත වේගීය සැකසුම් සඳහා පූජනීය ස්ථානයක් ලෙස සැලකෙනවා. ඇඳ යට නොයෙක් දේවල් ගබඩා කරන විට එය චිත්ත වේගීය හා ආධ්‍යාත්මික ප්‍රවාහය අවහිර කරනවා. නොසන්සුන් නින්ද, කාංසාව සහ රෝගාබාධ පවා ඇති කරනවා. විශේෂයෙන් සපත්තු, පොත් හෝ තියුණු වස්තුන් ඇඳ යට තබා ගැනීමෙන් වළකින්න. නිදන කාමරයේ මියගිය අයගේ පින්තූර තැබීමෙන් වළකින්න. එය හෘදයාංගම උපහාරයක් ලෙස පෙනෙන්නට පුළුවන්. මියගිය ආදරණීයෙකුගේ ඡායාරූපයක් ඔබේ නිදන කාමරයේ තිබීම තුලින් මියගිය අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් ආධ්‍යාත්මික ව්‍යාකූලත්වයට ආරාධනා කළ හැකි අතර මියගිය අයගේ ආත්මය ඔවුන් තවමත් අවශ්‍යයි සිතමින් රැඳී සිටී. ඔබට මියගිය කෙනෙකුට ගෞරව කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ඡායාරූප ඔබ නිදා සිටින ස්ථානයේ නොව ශාලාවක හෝ පූජාසනයක් වැනි පොදු අවකාශයක තබන්න. ඉතින් ඔබේ නිවසේ මේ දේවල් කිසිවක් තිබෙනවාද? ඔබ අවාසනාව විශ්වාස කළත් නැතත් ඔබේ ජීවන අවකාශයේ ශක්තිය ඔබේ මනෝභාවයට, ඵලදායිතාවට සහ සම්බන්ධතාවලට පවා බලපෑ හැකි බව අවිවාදිතයි. පිරිසිදු, චේතනාන්විත සහ සුහදශීලී නිවසක් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරනු ලබයි. ඉතින් ඔබේ නිවසෙත් මේ වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.